කොත්තු කනද මේ? එමි කොත්තු කනද ඔයා? කනද මේ? නෑ නෑ මේක කන්නේ. මේ අර කොත්තු. කොත්තු කනද? පුදු කරන්නේ නැහැ මේක. වැඩි කෑම කාලා. යන්න දෙන්න. අද කොත්තුවක් හම්බුණා. ලංකාවේ කඩේට ගිය වෙලාවේ මේ ඒගොල්ලෝ විකුණන් දාලා තියෙනවා. මේ මම දන්නේ මේක කවදද ඉඳන් පටන් ගන්නද දන්නේ නැහැ. අද කොත්තුයි රයිසුයි තිබ්බා. රයිස් and curry. මේක අර ලංකාවේ කට්ටිය නම් කොත්තු කියන්නේ මහලක දෙයක් නෙමෙයි. ඒ වුණාට අපි ඉතින් කොත්තුව කනවා කියන්නේ අර මුඛා සතා විය ගහෙන් මේ විදුරෙන් බැලුවා වගේ තමයි ඒක. අපිට කොත්තුවක් හම්බුණා කියන ඉතින් රජ මගුල්. ඒක නිසා අපි ගත්තා බලන්න try කරන්න. මේක 14.99ක්. ටිකක් ගන්න. 15ක්. 15යි. 15ට අපිට පෝෂන් එක මේක චිකන් කොත්තුවක් කියලා තමයි කිව්වේ. තාම චිකන් පේන්නේ නැහැ. චිකන් නැති කියලා හිතනවා ඉතින් මේ අපි කාලා බලමු කොයි වගේද කියලා. ඒ වගේම වහිනවා අත සම්පට යන්න වහින දවසක් අද නම්. අර හොඳටම වහිනවා. පටන් අන්න රෙඩ් කරන්නේ. මම චුට්ටක් කරා. ලංකාවේ කොත්තු වගේ නැහැ ඉතින්. ලංකාවේ තරණ හොඳ නැහැ. හොඳ නුඹලම් 10න් 7ක් 7ක් වගේ තමයි. ඒකවල සෝස් එකක් දාලා තියෙන සෝස් පැකට් එකක් මම දන්නේ මොකද සෝස් පැකට් කියලා ඉතින් අපි ඒ කොත්තු සෝස් තමයි. නෑ ඒක එහෙම ලංකාවේ මේ දෙන්නේ යන්නේ ගොඩක්. ඉතින් සෝස් දාලා කනවා මම ලංකාවේ තියෙන සෝස් දාලා. අපි ඉතින් හොදි වල එක්ක ආස නැහැ. මේක ලව් බයිට්. ලව් බයිට් කොත්තු. ඔව් ලව් බයිට් කොත්තු කියලා මම හිතන්නේ මෙහෙ ඒගොල්ලෝ කරනවා ඇති. අවුලක් නැහැ ඉතින්. අවුලක් නැහැ කොත්තු කාලා. මෙහෙ අයට ඉතින් අවුලක් නැහැ අපිට මේ වගේ හරි කොත්තුවක් ගන්න හම්බෙනවනේ. හොඳයි. right. Oh, fine.